ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත ඉතිහාසය දෙස බලන විට ප්‍රබලතම සතුරන් බවට පත්වන්නේ බංගලාදේශ කණ්ඩායමයි. අද ප්‍රබලතම සතුරා බංගලාදේශ කණ්ඩායම වුවත් ඈත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම සතුරන් බවට පත් වූයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි කණ්ඩායම්ය. මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා බංගලාදේශ කණ්ඩායම විසින් විටින් විට කළු පැල්ලම් එකතු කළ අවස්ථාද බොහෝමයක් දක්නට ලැබේ. මේ පිළිබඳ ලොව පුරා වෙසෙන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බංගලාදේශ කණ්ඩායම දෙස බලන්නේ මහත් අප්‍රසාදයකිනි. ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායම ප්‍රථම වතාවට එකිනෙක උරිනුර ගැටෙන්නේ කවදාද? අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකාව බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් සඳහා සහ බංගලාදේශ කණ්ඩායම සමග ටෙස්ට් තරඟ දෙකක් සහ 20 තරඟ දෙකක් සඳහා 2018 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය කරා පිටත් වුණා. අවසන් තුන්කොන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වූ අතර ටෙස්ට් තරඟාවලියේදී 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පසුව පැවැත්වුණු 2020 ප්‍රථම තරඟයේදී බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දී පන්දුවාර 20 අවසානයේදී කඩලු 5ක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කර ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දනිෂ්ක ගුණතිලකගේ කඩුල්ල දබා ගැනීමට නස්මුල් ඉස්ලාම් සමත් වුණා. එම කඩුල්ල දබා ගැනීමෙන් පසු නස්මුල් ඉස්ලාම් නාගයෙකු මෙන් නර්තනයේ යෙදෙමින් එය සැමරූ අතර එම තරඟයේදීම උපුල් තරංගගේද කඩුල්ල දබා ගනිමින් නාගයෙකු මෙන් නර්තනයේ නිරත වුණා. නමුත් ඊට පෙරලා පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාර 16 පන්දු 4කදී කඩලු 4ක් පමණක් දැවි නියමිත ඉලක්කය පසු කරමින් තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. දෙවන 2020 තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 4ක් පමණක් දැවි ලකුණු 210ක් වාර්තා කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංගලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණි. බංගලාදේශ කණ්ඩායම ලකුණු 132කට කඩලු 8ක් දැවී සිටියේදී 19 වන පන්දුවාරයේ දැමීම සඳහා පන්දුව අතටගත් දනිෂ්ක ගුණතිලක විසින් එම පන්දුවරයේ ප්‍රථම පන්දුවෙන්ම මුස්තෆිසුර් රහමන් දවා ගැනීමට සමත් වූ අතර 4 වන පන්දුවෙන් බංගලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවා ගැනීමට සමත් වුණා. අවසන් කඩුල්ල දවා ගැනීමත් සමගම නස්මුල් ඉස්ලාම්ගේ නර්තනයට ප්‍රතික්‍රියාවක් වශයෙන් දනිෂ්ක ගුණතිලක විසින් ඊට සමාන නර්තනයක නිරත වුණා. ප්‍රථම 2020 තරඟයේදී නස්මුල් ඉස්ලාම් විසින් ඉදිරිපත් කළ මෙම නර්තනය බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වසංගතයක් මෙන් පැතිර ගියා. එදා සිට අද දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම හමු වන සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයන්ගේ මතකයට නැගුණේ මෙම නර්තනයයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න ගමන් ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.